ආයුබෝවන් කියලා පිළිගන්නවා ප්‍රොෆෙෂනල් ජොබ් YouTube නාලිකාවට. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ යටතේ ඔයගොල්ලන්ට මේ වෙද්දී ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් රැකියා අවස්ථා කිහිපයක් ගැන. අපොස උසස් පෙළ විභාගයේ සමත් අයට සහ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අයට මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. අපි මේ සම්බන්ධව වැඩි විස්තර වීඩියෝ එකේ ඉදිරියේදී කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම අපි මේ වෙද්දි WhatsApp channel එකක් නිර්මාණය කරලා තියෙනවා. ගැසටන නව රැකියා අවස්ථා පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න. ඒ channel එකට අදාළ link එකත් අපි description එකේ දාලා තියන්නම්. channel එකත් follow කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. මේ සඳහා ඉදුම් පත්‍ර යොමු කරන්න පුළුවන් අවසාන දිනය තමයි 2025 4 වෙනි මාසේ 25. ඔයගොල්ලෝ අප්‍රේල් 25ට පෙර ආයුධම් පත්‍රය සම්පූර්ණ කළා මේ සබරගමු විශ්වවිද්‍යාලයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න ඕනේ. පළවෙනි රැකියා අවස්ථාව තමයි තාක්ෂණික නිලධාරී. මේ තාක්ෂණික නිලධාරී 3 ශ්‍රේණිය සඳහා ඔය ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා අපොස උසස් පෙළ විභාගයේ ඕනෑම විෂයන් තුනකින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම පිළිගත් කාර්මික වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද තොරතුරු sannivedanaya, බහුමාධ්‍ය තාක්ෂණය, තොරතුරු sannivedana තාක්ෂණය, තොරතුරු තාක්ෂණ යන ශේෂ්ත්‍රයට අදාළව NVQ 5 වෙනි මට්ටමේ සර්ටිෆිකේට් එකක් ඔයාලට තියෙන්න ඕනේ. ඒ වගේම තොරතුරු හා sannivedana තාක්ෂණයට අදාළ රැකියා පළපුරුද්දක් සහිත ආයුධම්කරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලට එක්ස්පීරියන්ස් තිබෙ නැත්නම් ඔය ඇප්ලයි කරන්න එක්ස්පීරියන්ස් තියෙන අයට විශේෂ සැලකිල්ලක් ලබා දෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම වයස් සීමාව ගැන කතා කරොත් ඔයගොල්ලෝ අවුරුදු 18යි 45යි අතර වෙන්න ඕනේ. ඒ වගේම තෝරා ගැනීම ක්‍රමවේදය ගැන කතා කරොත් ලිඛිත හෝ ප්‍රායෝගික පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි ඔයාලා මේ රැකියාව සඳහා බඳවාගන්නේ. වැටුප් පරිමාණ ගැන කතා කරොත් ඔයගොල්ලන්ට 60575ක වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දෙවැනි වේකන්සි එක තමයි තාක්ෂණික නිලධාරී ශ්‍රව්‍ය දෘශ්‍ය 3 ශ්‍රේණිය. මේ සඳහා ඇතුළත් වෙනවා නම් අපොස උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවකින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම මේකෙදිත් කෘතික හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් හෝ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක් මගින් ස්ථාපිත කරන ලද ව්‍යවස්ථාවික ආයතනයකින් ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ, ඉලෙක්ට්‍රොනික බහුමාධ්‍ය හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ NVQ 5 වෙනි අධීරයට නෝඩු නිපුණතා සහතිකයක් ලබාගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කෘතික හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව විසින් ඉහත දෙක ඒ සුදුසුකම් වලට සමාන ලෙස පිළිගත් ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ, ඉලෙක්ට්‍රොනික බහුමාධ්‍ය හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ තාක්ෂණික සුදුසුකම් ලබා තියෙන්න ඕනේ. ඒ වගේම මේකෙදිත් ඔයගොල්ලන්ගේ වයස් සීමාව ගැන කතා කරොත් අවුරුදු 18ත් 45ත් අතර අයට තමයි ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන්. මේකෙදිත් තෝරා ගැනීම සිදු කරන්නේ ලිඛිත හෝ ප්‍රායෝගික පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින්. මේකෙදිත් වැටුප් පරිමාණය ගැන කතා කරොත් 60575ක වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට තියෙන වේකන්සි එක තමයි කළමනාකරණ සහකාර 3 වෙනි ශ්‍රේණිය. සඳහා ඔය ඇතුළත් වෙනවා නම් අපත සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව සමත් වෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි සාහිත්‍ය සමත් වෙන්න ඕනේ. ඒ වගේම ගණිතය සමත් වෙන්න ඕනේ. මේ විෂයන් තුනට සම්මාන සාමාර්ථ සහිතව තවත් විෂයන් 6කදී එකවර සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අපොස උසස් පෙළ විභාගයේ එක්වරකදී සියලුම විෂයන් වලින් සමත් වෙලා තියෙන්න ඕනේ ඕනෑම විෂය නිර්දේශයකින්. ඒ වගේම පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අය කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ක්වොලිෆිකේෂන්ස් නැත්නම් ඔයාලට මේකට ඇප්ලයි කරන්න නැතුව ඉන්න එපා. මේ ක්වොලිෆිකේෂන් තියෙන අයට විශේෂ තැනක් දෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පිළිගත් ආයතනයකින් ලබාගත් මාස 6කට නොඅඩු පරිගණක යෙදුම් භාවිතය පිළිබඳව සුදුසුකම සහ පරිගණක යෙදුම් පැකේජ් භාවිතය පිළිබඳව අවුරුදු 2ක පළපුරුද්ද. ඒ වගේම ආයුධම් පත්‍ර බාර ගන්න අවසාන දිනයට අවුරුදු 18ත් අවුරුදු 30ත් අතර වෙන්න ඕනේ. තෝරා ගැනීම ලිඛිත පරීක්ෂණය සහ සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි සිදු කරන්නේ. වැටුප් පරිමාණය ගැන කතා කරොත් 58655ක මාසික වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හතරවෙනි වේකන්සි එක තමයි පුස්තකාල තොරතුරු සහකාර 3 වෙනි ශ්‍රේණිය. මේ සඳහා ඔය ඇතුළත් වෙනවා නම් අපේ සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි සාහිත්‍ය සහ ගණිත යන විෂයන් වලට සම්මාන සාමාර්ථ සහිත විෂයන් 6ක් එක්වරකදී සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අපොස උසස් පෙළ විභාගයේදී ඔයගොල්ලෝ ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා පහත සුදුසුකම් සපුරා ඇති අය කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ කියලා. පිළිගත් ආයතනයකින් ලබාගත් පුස්තකාල හා තොරතුරු විද්‍යා පාඨමාලාවේ ශිෂ්‍යභාවය සහ පිළිගත් ආයතනයකින් ලබාගත් මාස 6කට නොඅඩු පරිගණක යෙදුම් පිළිබඳව පිළිගත හැකි සුදුසුකමක්. ඒ වගේම ආයුධම් පත්‍ර බාර ගන්න අවසාන දිනයට ඔයගොල්ලන්ට වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕනේ. ඒ වගේම මේ සඳහා තෝරා ගැනීම සිදු කරන්නේ පරීක්ෂණය සහ සම්මුඛ පරීක්ෂණයක් මගින්. වැටුප් පරිමාණය ගැන කතා කරොත් 58655ක වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම
පස්වෙනි වේකන්සි එක තමයි වැඩ සහායක තුන්වෙනි ශ්‍රේණිය. මේ සඳහා ඔය ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අපස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවර කරන වැඩි වාර ගණනකදී අවම වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහිත විෂයන් 6කට නොඅඩු සංඛ්‍යාවක් සමග සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕනේ. ඒ වගේම තෝරා ගැනීම සිදු කරන්නේ වෘත්තීය පරීක්ෂණයක් හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින්. මේකේ වැටුප් පරිමාණ ගැන කතා කරොත් 49975ක වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ සඳහා ආයුධම්පත් යොමු කරන්න බලාපොරොත්තු වෙන සෑම අපේක්ෂකයෙක්ම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය ඉටු කිරීමට සහ තනතුරු රාජකාරී හොඳින් ඉටු කිරීමට ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම යහපත් චරිතයකින් යුක්ත විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ මූලික වැටුප් වලට අමතරව ජීවන වියදම් දීමනා විදිහට 17800ක මුදලකුත් MCA දීමනා විදිහට මූලික වැටුමේ 36%කුත් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ තනතුරු ස්ථිරයි කියලා සඳහන් කරලා තියෙනවා. පත්වීම වසර 3ක පරිවාස කාලයක් සඳහා යටත් වේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒවල් තමයි මේ රැකියාව පිළිබඳව විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ ආයුධ පත්‍රය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ආයුධ පත්‍රය සම්පූර්ණ කළා 2025 4 වෙනි මාසේ 25 වෙනි දිනට පෙර සහකාර ලේඛනාධිකාරී අනධ්‍යයන ආයතනයේ ශ්‍රී ලංකා සබර්ගම විශ්වවිද්‍යාලයේ තැපැල් පෙට්ටිය 2 බෙලිහුල්ලෝය කියන ලිපිණයට පෝස්ට් කරන්න ඕනේ. ඒ වගේම මෙතන සඳහන් කරලා තියෙනවා ලියුම් කවරේ ඉහළ වම් ලෙවරේ ඉල්ලුම් කරන තනතුරු පැහැදිලිව සඳහන් කළ යුතුයි කියලා. ඒ වගේම ඔයගොල්ලන් මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මෙයාලා සම්බන්ධ කරගන්න දුරකථන අංකයකුත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන් මේ ලින්ක් එකෙන් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඇප්ලිකේෂන් එක ගැන කතා කරොත් ඒක ඉතාම සරල ඇප්ලිකේෂන් එකක්. ඔයගොල්ලන්ගේ අධ්‍යාපන සුසුකම් සහ ඔයාගේ පෞද්ගලික විස්තර තමයි මේකට ඇතුළත් කරගන්න තියෙන්නේ. ඒ වගේ ඉතාමත් පොඩි ඇප්ලිකේෂන් එකක්. මේක පිල් කරාට පස්සේ ඔයාට මෙතන අත්සන් කරලා එහෙට පෝස්ට් කරන්න ඕනේ. මේ විදිහට තමයි මේ සඳහා ආයුධ පත්‍රය යොමු කරන්න තියෙන්නේ. මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ අයිඩියා එකක් ලබා ගන්න ඇති කියලා. මේ වගේ අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.